කසාද බඳිනවා කියන එක. විවාහයකට ගිවිසීම කවදාවත් කෝණ මාසයක් තුලදී සිදු කරන්නට එපා. ජ්‍යොතිෂය වාස්තු පිළිබඳව අවධානයක් තියෙන ඒ පිළිබඳව යම් ප්‍රමාණයක දැනුමක් තියෙන ඔබ අහලා තියෙන වචනයක් තමයි කෝණ මාසය කියන්නේ. කෝණ මාසය කියලා. ඉතින් මේ මොකද්ද කෝණ මාසය? මෙහි වැදගත්කම මොකක්ද? කෝණ මාසයක් තුලින් ඔබ දැනගන්න ඕනේ මොනවද? මොකද්ද මේ සිදුවන්නේ කියන කරුණු ටික තමයි අද ඔබට මා විස්තර කරන්නේ. අවුරුද්දකට කෝණ මාස 4ක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. මීන කෝණය, මිථුන කෝණය, කන්‍යා කෝණය, ධනු කෝණය කියලා. එහෙමත් නැත්නම් සූර්යා රවි ග්‍රහයා මෙන්න මේ මීන, මිථුන, කන්‍යා, ධනු කියන රාශිවල ගමන් කරන කාලය තමයි මෙන්න මේ නමින් මීන, මිථුන, කන්‍යා, ධනු කෝණ වශයෙන් හඳුන්වන්නේ. මීන කෝණය කියන්නේ මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ අතර තියෙන කෝණය. බොහෝ දුරට කෝණ මාසයක් තීරණය වන්නේ සහ පොදුවේ ගණන් ගන්නේ 15 වෙනිදා සිට 15 වෙනිදා. උදාහරණයක් ගත්තොත් මාර්තු 15ත් අප්‍රේල් 15ත් අතර තමයි කෝණ මාසය. එහෙම නැත්නම් මීන කෝණය කියලා බොහෝ දෙනෙක් දන්න මේ සිංහල අලුත් අවුරුදු කෝණය හඳුන්වන්නේ. ජුනි මාසයත් ජූලි මාසයත් එහෙම නැත්නම් 14 වෙනිදා 15 වෙනිදා සිට ඊළඟ මාසයේ 14 15 දක්වා වැනි කාල පරිච්ඡේදයක් තුල මිථුන කෝණය තමයි ඔබට නම් වෙන්නේ. මීළඟ කෝණය තමයි කන්‍යා කෝණය. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසයත් ඔක්තෝබර් මාසයත් අතර තියෙන කෝණය. බොහෝ දුරට සැප්තැම්බර් 14 15 දින සිට ඔක්තෝබර් 14 15 දින දක්වා මේ කෝණය පැවැත්වෙනවා. වසරේ අවසාන කෝණය ධනු කෝණය වශයෙන් සැලකෙනවා. උදාහරණයක් කිව්වොත් දෙසැම්බර් මාසයේ 15 වෙනිදා 14 වෙනිදා සිට ජනවාරි මාසයේ 14 15 දක්වා මේ කෝණ මාසයේ කල් පැවැත්වෙනවා. ඉතින් මොනවද මේ කෝණ මාසයේ වැදගත්කම? මෙන්න මේ කරුණු කවදාවත් කෝණ මාසයක් තුලදී කරන්න එපා. පළවෙනි කාරණය තමයි ගෘහ ආරම්භය. ඒ කියන්නේ ඔබ නිවසක් ආරම්භ කරනවා නම් අත්විවරම් කපලා අලුතින් නිවසක් ආරම්භ කරනවා නම් ඒ වගේම තමයි නිවසකට ගෙවිදීම. ඔබ නව නිවසකට ගෙවිදිනවා නම් මේ කාර්ය කරන්න එපා. වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමත් කවදාවත් කෝණ මාසයක් තුලදී කරන්නට එපා. මීළඟ ඊට වැදගත්ම කරුණ තමයි කෝණ මාසයක සිදු කරන්න එපා කියන විවාහ මංගල ගිවිස ගැනීම. එසේ නැත්නම් අපි කතා කරන භාෂාවෙන් කියනවා නම් කසාද බඳිනවා කියන එක. විවාහයකට ගිවිසීම කවදාවත් කෝණ මාසයක් තුලදී සිදු කරන්නට එපා. බොහෝ දෙනෙක් බිය වෙනවා අනිකුත් සියලු කාරණා පවා මෙම කෝණ මාසයේ කරන්නට හොඳ නැහැ කියලා. එසේ බියවන්නට එපා. ජ්‍යොතිෂ විෂය තුල ඉහත සඳහන් කරපු කරුණු තමයි සඳහන් කරලා තියෙන්නේ කෝණ මාසයක් තුලදී කරන්නට එපා තහංචි විදියට. ज्योतिष्य वास्तु विद्या विषय सत्य ඔබත් අත්විඳින්න විවාහ ප්‍රමාද ඇතුළු විවාහ ජීවිතයේ ගැටලු අත්කල්පනය රැකියාව සෞඛ්‍ය තොරතුරු ඔබට වැළඳෙන රෝග කල්පනා හඳුනා ගන්න අනාගතයේ කෙසේ වේද යන්න ඔබගේ කේන්දරය තුළින් විශ්මිත පලාපල සමග දැනගන්න නිවාස ඉදිකිරීම අතරමඟ නැවතුණාද පදිංචිව සිටින නිවසේ දියුණුවක් නැද්ද පවුලේ අසමගිය දරු පල දෝෂ සෞඛ්‍ය දුර්වලතා භයානක රෝගාබාධ සහ සූනවන රෝග මේ සියල්ලටම හේතුව ඔබගේ ඉඩමෙත් නිවසෙත් ඇති වාස්තු දෝෂ විය හැක. ව්‍යාපාරයේ බිඳ වැටුණද ව්‍යාපාර වාස්තු දෝෂ හරියට දැනගන්න වාස්තු දෝෂ හඳුනා ගන්න වාස්තු දෝෂ සරලව ඉවත් කරගන්න වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඔබගේ කේන්දරයේ සහ නිවසේ ව්‍යාපාරයේ සුබ අසුබතා හඳුනාගෙන අනාගතේ ජය ගන්න නිවැරදි සහ ප්‍රබලම වත් පිළිවෙත් දැන් නවතන්න 0777 184 790 WhatsApp මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමයටද දැනගැනීමේ හැකියාව ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා උපදේශක ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ලේඛක සංජීව කුමාර රංගල්ල. ඉතින් මෙන්න මේ කෝණ මාසයක් තුලදී මෙවැනි කාරණා සිදු කිරීම නිසා මොනවද වෙන්නේ කියලා අපි බලමු. කාර්යයේ අස්ථිරත්වය. ඒ කියන්නේ හොඳ නැහැ කියන එක, ඒක ස්ථිර වෙන්නේ නැහැ කියන එක. දිලිඳු වීම. ඒ වගේ තමයි කරන කටයුත්ත කඩාකප්පල් වීම. උවදුරු, සතුරු පීඩා, නෑදෑ කරදර. ඒ වගේම තමයි විවාහය කඩාකප්පල් වීම, විවාහයට අවසනාවන්ත දේ සිදු වීම,
දැඩි රෝග පීඩා මතුවීම. පොදුවෙන්ම ගත්තොත් ඒ ආරම්භ කරන කටයුත්ත කඩාකප්පල් වීම එහෙම නැත්නම් ඒවා දුර්වල ප්‍රතිඵල වලට අත්කර දීම තමයි මෙන්න මේ කෝණ මාසයක් තුළදී යොදාගත්තාම වෙන කරුණු. ඉතින් ඔබත් වග බලා ගන්න කිසිදු දිනකදී මෙවැනි කරුණු කෝණ මාසයක් තුළදී සිදු නොකරන්නට. මෙවැනි වටිනා කරුණු ඔබට ඉදිරියේදී දැනගන්නට කැමති නම් අපේ මේ channel එක subscribe කරන්න අමතක කරන්නට එපා.